හයි ගයිස් ඉතින් කොහොමද කට්ටිය ඔන්න අද දිනේ ෂෝට් පටන් ගත්තම මේ විදිහට ඉතින් ලොකු බීසනයක් ගැන කතාවක් ගැන කතා කරන්න හිතුවා මොකද කියන්නේ හයි ගයිස් ඉතින් කොහොමද ඔයාලට ඉතින් අද දිනේෂ් පෙරේරාගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා අද වෙනස්ම විදිහේ කතාවක් තමයි කතා කරන්න වෙන්නේ මොකද වෙනදා නම් සාමාන්‍යයෙන් ගේන්නේ මම යන තැන වීඩියෝ එකක් නේ ඉතින් අද වෙනස් විදිහේ කතාවක් කරන්නට මොකද මේ රයිඩ් ජොබ් එක ගැන සහ මේකෙන් ලැබෙන සැලරි එක පිළිබඳව පොඩ්ඩක් කියනවා මොකද හැමෝම අහන ගැටලුවක් මේක ඉතින් හැමෝටම දැනගන්න පුළුවන් කීයක් ගන්න පුළුවන්ද සහ මෙතන මේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක පොඩ්ඩක් කියන්න හිතුවා මොකද එතකොට හැමෝටම පුළුවන් මේක ගැන well understand එකක් ගන්න. ඉතින් කියන්න ඕනේ මමත් ආවේ ඒජන්සි එකකින් ඒජන්ට් හරහත් කට්ටිය එනවා හරහත් පිටයක් ගන්නත් වෙනවා මාස් දුනට ඒ කොහොම වුණත් මම නම් කියන්නේ ඒජන්සි එකෙන් එන එක හොඳයි ඒජන්ට් හරහා එනවට වැඩිය මොකද දැන් මම ඉන්න තැන කොල්ලෝ 5 දෙනෙක් ඉන්නවා ජොබ් නැහැ හැමදාම ඉන්ටර්විව් හැමදාම යනවා ජොබ් එක සෙට් වෙන්නේ නැහැ එක්ක ජොබ් එකට ගන්න ඔය වගේ දේවල් වෙන්නේ ඉතින් ඒ නිසා කියන්නේ ඒජන්සියක් කරහා ආවොත් සාමාන්‍යයෙන් දෙයක් අර ඒජන්සියකින් හරහා ආවොත් ඒ ජොබ් එක අනිවාර්යෙන් සෙට් වෙන්න පුළුවන් දැන් මට තියෙන අත්දැකීම මගේ 4 වෙනි රට මට සාමාන්‍යයෙන් මම පොරක් නෙමෙයි හැබැයි මට දෙයක් කියන්න පුළුවන් තේරෙන විදියට සාමාන්‍යයෙන් මමත් මෙහෙට ආවේ ඒජන්සියකින් ඉතින් ඒජන්සිය කුරුණෑගල ඒජන්සියක් ගල්ෆ් ගේට් ආයතනයේදී මම එකකින් ආවේ ඒජන්සි ප්‍රොමෝට් කරන්නේ නමුත් ඇත්ත කියන්න ඕනේ ඒ කොල්ලෙක් වීඩියෝ එකක් දාලා තිබ්බා මේ සැලරි එක පිළිබඳව ප්‍රශ්නයක් ඉතින් වීඩියෝ එක කරලා තිබ්බෙත් ගල්ෆ් ගේට් එකෙන් බොරු කියලා මිනිස්සු ගෙන්නට වැඩිය හොඳයි ඇත්ත කියලා මිනිස්සු ගෙන්නන එක ගල්ෆ් ගේට් එක නරක නෑ ගල්ෆ් ගේට් එක හොඳයි ඒජන්ට් කෙනෙක් කරහා ආවත් ප්‍රින්සිප් එක අනුව වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඒජන්ට් කෙනෙක් කරහා ආවත් ලක්ෂ 5.6 ගන්නවා ඉතින් මගෙන් ගල්ෆ් ගේට් එකෙන් මම ගත්තේ ලක්ෂ 5.6යි ඒ 5.6ට තමයි මම මෙහෙට ආවේ ඉතින් සාමාන්‍යයෙන් ඩොකියුමන්ට් කියලා සාමාන්‍යයෙන් විසිට් වීසා එකට ඊට පස්සේ යා ටිකට් එකට ඊට පස්සේ සංසිද්ධි වලට ඔක්කොම ටිකට ඉතින් අපි ලක්ෂ 3.5ක් අයින් කරත් ලක්ෂ 2යි ගල්ෆ් ගේට් එකට. ඒ ලක්ෂ 2ක් වැඩි කියන්න බෑ මොකද එයාලා හදාගත්ත නමට එයාලා වැලියු එකක් දීලා තියෙනවා. ඒක තමයි එයාලා කරන්නේ. එයාලා හදාගන්න නමට එයාලා වැලියු එකක් දීලා තියෙනවා ලක්ෂ 2ක. ඉතින් ඒක කාටවත් පුත් කියන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද කියන එක. ඉතින් ඒජන්ට් කෙනෙක් කරාවත් ඕක වෙන්නේ ඒජන්සි එකකින් කරාවත් ඕක වෙන්නේ. සාමාන්‍යයෙන් ඒජන්ට් කෙනෙක් කරා යනට වැඩිය ඒජන්සි එකකින් එන එක හොඳයි කියලා මම කියන්නේ. ගල්ෆ් ගේට් විතරනේ ඕනම ඒජන්සියක්. හැබැයි මම දන්නේ ගල්ෆ් ගේට් එක ගැන විතරයි. මොකද මට එක්ස්පීරියන්ස් තියෙන්නේ UAE වලට මේක විතරයි. ඒක මම කියන්නේ. ඒකයි මම ඒක නිතරම කියන්නේ. සාමාන්‍යයෙන් මේ දැන් අපිට මම එද්දි මට කිව්වේ 325යි කියලා 325ක් ගන්න බෑ. දැන් අර වීඩියෝ එකේ දිනම 7000ක් 8000ක් කියලා සාමාන්‍යයෙන් 7000 8000ක් කියලා සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් 6ක් 6මාරක් විතර. දිනම 7000ක් 8000ක් කියන්නේ. මේ ගණන ගන්න බෑ බොරු කතා වැඩක් නෑ. අපි ඇත්ත කියලා මිනිස්සු ගෙන්නමු. කැමති කෙනෙක්ට තෝරගන්න පුළුවන් ජොබ් එකට නැද්ද කියන එක අපි ඉන්ටර්විව් එකක් තියනවා කියනවා. කොළඹ මම දන්නේ නැහැ කොහෙද කියන එක මට මතක නැහැ. ඉතින් ඇත්ත කියලා මිනිස්සු ගෙන්නන එක හොඳයි බොරු කියලා මිනිස්සු ගෙන්නන වැඩිය මිනිස්සුන්ට එපා කියලා කියන්නේ නැහැ. මිනිස්සුන්ට තෝරගන්න පුළුවන් වෙන්න ඕන තමන්ගේ අනාගතය කොහොමද සක්සස් කරගන්නේ මොන පාරද යන්නේ කියන එක. සැලරි එක ගැන අහපුවාට මම කියන්නේ සැලරි එක සාමාන්‍යයෙන් 2750ට එකක් තියෙනවා 2800ට තියෙනවා 3100ට තියෙනවා 3200ට තියෙනවා ඔය සැලරි හදලා මම දන්නේ දැනට තියෙනවා කියලා සමහරක් අය කොමිෂන් දුවනවා සමහරක් අය ෆික්ස් සැලරි දුවනවා
පික්සල් එක දුවන අයට තමයි අර ටික තියෙන්නේ අර 4 තියෙන්නේ කොමිෂන් දුවන අයට කොමිෂන් දුවලා හම්බ කරන්න පුළුවන් ඕඩර්ස් දුවන්න ඕනේ නැවතීමක් නැහැ earn කරන්න නම් හැමදාම වැඩට යන්න ඕනේ ඊට පස්සේ ওই ටික තමයි තියෙන්නේ අනිත් එක තමයි ඕවත් එක්ක සාමාන්‍යයෙන් අපි බෙක් පේස් වලට ගෙවන්න ඕනේ කෑම බීම පේ හරහා ඉතින් ඊට පස්සේ ලයිසන් වලට කැපෙනවා ඊට පස්සේ තෙල් වලට කැපෙනවා ඔය දේවල් කැපෙනවා මොනා කරත් ඔය 3200 3500 කියන්නකෝ මැක්සිමම් ටිප් එකේ අර කැම එක ඔක්කොම බෙදලා ඉදි 3500 කියන්නකෝ 3500න් කොහොමද අපි 1500 අපේ අතින් කැපෙනවා මොකද වියදම් වලට බෙඩ් පේස් වලට 500යි ලයිසන් එකට 500යි 1000යි තෙල් වලට 300යි කෑමට 200යි 1500යි අමතර වියදම් හරිය මම පොඩ්ඩක් තියන කලින් මම තියලා කොහොමද 1600ක් 1700ක් දාගන්න පුළුවන් ලංකාවට ඕක තමයි මැක්සිමම් ගාන දිරම් 7000ක් ගන්න බෑ දිරම් 8000ක් ගන්නත් බෑ දිරම් 5000ක් ගන්නත් බෑ ගන්න හේකුත් නෑ මම දන්න විදියට මට මාස 4කට මට හම්බෙලත් නෑ ඉතින් ඒක නිසා කියන්නේ බොරු අහලා එන්න එපා ඇත්ත දැනගෙන එන්න ඔයාලට මොනවාරි ඩවුට් එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මම රිප්ලයි එකක් දෙනවා අනිත් එක තමයි කාට හරි කවුරුම හරි දැන් අපි මෙහෙ වැඩ කරන නිසා අපි මේ ජොබ් එකේ ඉන්න නිසා අපිට පුළුවන් කෙනෙක්ට කියන්න මේකට එන්න එපා කියලා නෑ එන්න එපා කියන්නේ ඕන එකෙක් වරෙල්ලා ඕන උදව්වක් කරන ඕන වෙලාවක හැබැයි ඇත්ත දැනගෙන වරෙල්ලා ලක්ෂ ගණන් හොයන්න නම් එන්න එපා හම්බෙන්න 3000ක් රිතා ගනින් ওই 3000න් ඔක්කොම දේවල් ටික කරගන්න ඕනේ අවුරුද්දක් ගණන් විතරයි ලයිසන් එක කපන්නේ එතනින් එහා 500ක් අපිට සෙට් වෙනවා අනිත් එක තමයි ඉවසීම තියෙන්න ඕනේ මේ ජොබ් එක කරන්න නම් ඉවසීම තිබ්බොත් තමයි ෆයින් එකක් නැතුව වැඩේ කොට දාගන්න පුළුවන් වෙන්නේ ඉවසීම නැත්නම් කරන්න හරිය අමාරුයි මොකද ලංකාවේ කලර් ලයිට් වගේ නෙමෙයි මේ කලර් ලයිට් ලංකාවේ කලර් ලයිට් එක හෙඩ් පත්තුවා තිබ්බත් යන්න පුළුවන් නම් යනවනේ සමහරක් උන් ඒ වගේ නෑ මෙහි පොලිස් කාර්යය හැමතැනම නෑ මෙහි තියෙන කැමරා රතු එකේ ගියොත් අනිවාර්යෙන් සිටි එක අනුව වෙනස් වෙනවා 500යි 1000යි 1200යි ඔය විදිහට වදිනවා ස්පීඩ් එකට ෆයින් වදිනවා හැම දෙයකටම ෆයින් වදිනවා ඉතින් ඒක නිසා ඉතින් ඉවසීමෙන් කරන්න පුළුවන් ජොබ් එකක් ඉතින් සාමාන්‍යයෙන් අනිත් එක තමයි කියන්න ඕන කරනවා නම් හොඳ ජොබ් එකක් තමයි රයිඩර් කියන්නේ මොකද නිදහසේ Tamanට පාඩුවේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඕක තමයි කියන්න තියෙන්නේ. subscribe කරන්න, like එකක් දාන්න, අවශ්‍ය දෙයක් තියෙනවා නම් comment කරන්න අනිවාර්යෙන් reply එකක් මම දෙනවා.